Hello, good morning to everyone. This message for especially for the Facebook people. I'm so sorry guys. I completely shut down the story section on Facebook. Man danna godak minisu daily they are watching things. But everything comes under via Instagram. But not anymore. It's completely shut down. Therefore some reasons. ඇත්තටම ළමයි හේතු තියෙනවා. ඕකේ මගේ පවුලේ පරම්පරාවේ මක බෑවිච්ච වේස හැටි කරේ ඉන්නවා. කපටි වේසියෝ කණවැන්දුම් පඩත්තර වේසියෝ ටිකක් ඉන්නවා. Facebook සරහා බලණෙවුන් ඉන්නවා. හරිද? උන් ඕපදූප කියන්නේ. මම ඒවා දාන්නවා මට ආරංචි වෙලා තියෙනවා. ඒවා මට දිග අරගන්න ඕනේ නෑනේ මෙතන. එඳ ඔයාලා කරුණාකරලා තරුණ ළමයි ඉන්නවා නිකන් හරි account එකකට අයියේ මේ මගේ නම කියලා කියන්නේ. ඒක නැත්තම් බින්දු බින්දුවේම එකතු කරන්නේ නෑනේ. ඔයාලා කියලා මට කියන්න මම ඇතුළේ Instagram එකට ඇඩ් කරමු. මොකද Instagram එක ඇතුළේ තමයි මගුල් ගෙදර තියෙන්නේ. ඒක මම හදාගත්තානේ මං ඉන්න තැන මගේ බේස් එක. Facebook එකේ wall එකේ දැම්මත් ඇත්තටම Facebook එකට channel නංගි ලියපු හින්දා. නැත්තම් මං එන්නෙත් නෑ ඔකට. මට ඒකට සමා වෙන්න. අමුතු විදිහේ වැඩකට නැති ප්‍රශ්න තියෙනවා. ඔයාලා තේරෙනවද? මං අනිත් social media කරන අය වගේ නෙමෙයි. මං කරගෙන යන්නේ වෙනස් විදිහක දෙයක් නේ. කාටත් කරන්න පුළුවන් දෙයක් තමයි මම කරන්නේ. හැබැයි කවුරුත් නොකරන දෙයක්. මගේ කතාව හොඳම කතාව මගේ කතාව දන්නම කතාව මගේ කතාව කියන මාතෘකාවට මගේ වන්නම කියන්නේ මගේ ඔළුව හදාගෙන ඒ දේවල් එක මම සමාජයේ දෙයක් කරගෙන යම්කිසි දෙයක් කරන් යන මිනිස්සු බලන එකක් තියෙනවා සම YouTube. ඒවා මට ප්‍රශ්න නැහැ. ඔයාලට ඕන කෙනෙක් YouTube බලන්න පුළුවන්, TikTok බලන්න පුළුවන්. But my Instagram is very private and confidential for me. But I will add people inside, people who respect me when I see something. Okay, මේ ළමයා හොඳයි, මේ ළමයි හොඳ profile base එකක් තියෙන අය මොලයක් තියෙන උන් කියලා මට පේනවා. ඒ උන් මං ඇඩ් කරන් දෙනවා. તો මේ එක වෙන බින්දු ඒ උතනම් බ්ලොක්. මම බ්ලොක් කරන්න හරි දක්ෂ Instagram වල. අනිත් තමයි එච්චර අදාළ නැහැ. දැන් කරුණාකරලා මට සමාව වෙන්න Facebook එක කරා මාව බලපු ළමයි story වල බලපුවා. wall එකට එක ඒවා. ඔයාලට පුළුවන් කරුණාකරලා මගේ Instagram පිටුව එක. මේක වැරදිට අඩපා කිසිම කෙනෙක්. ඔයාලා දන්නවනේ දේවල්. මං ආසනය තැන් වල මට අකමැති මිනිස්සු මගේ මේක බල පුණුහරුපෙන් කියන්න ඕනේ මම වැදගත් විදිහට කියන්නම්කෝ මේ මගේ මේක බල මගේ ඒවා බල තව ඒක රහ කර ඒකෙන් උච්චරස අපේ පවුල ලෙව් මං කියන්නේ මහා එකාගේ පැත්තේ සහ මැතිනිගේ පැත්තේ දෙපැත්ත විශේෂයෙන් මේ ඉන්නේ අමුතුම බඩු ටිකක් ඉන්නවා හරිද අනික මේ මං ගරු කරන්නේ අපේ අම්මට නංගිට විතරයි එච්චරයි මට ඔය පාඩක පීතු වැඩක්ම නෑ ඒවා අයිම කරලා තියෙන ඉඳ කවුරුත් නටන්න එපා මං එච්චරයි කෙටියෙන්ම කියනවා ඒකයි මාස්සිනයි අපේ පුංචිලා ඒ ටික තමයි හරිද ගොල්ලෝ ලොකු අම්මලා මේ මොන රාගල ඒක කට්ටිය විතරයි මට ඒ හැරෙන්න ඒගොල්ලොන්ට මම හොය පන්න මං කාටවත් කතා කරන්න යන්නේ නැහැ මං කාටවත් කතා කර යන්නේ නැහැ පන්න මං ඕපන්ලි කතා කරන්නේ මං කියන්නේ මට ගොඩක් දේවල් තියෙනවා දිගෑරලා කියලා වැඩක් නැහැ ළමයි එන්නම සමාවෙන්න Facebook ළමයි. මට එක එක්කෙනාගෙන් දිගෑර චරිතාපදාන මෙයා මෙහෙමයි කීක දෙන්න ඕනේ නැහැ. මම මේ කියන්නේ නැත්නම් උන්ට ප්‍රසිද්ධ කරත් වැඩක් නැහැ. උන් ප්‍රසිද්ධ කරත් කවුරුත් දන්නේ නැහැ. ඔහොම නෙමෙයි බැනර් ගැහුවත් උන් දන්නේ නැහැ කවුරුත්. ඒ තරම් උත්තම. සිංහලෙම කොතෙන්ද මම ඒව වහලා තියෙනවා. මොකද කටවල් අරගෙන කණමැන්දුම බලනවා. කණමැන්දුම කියලා කියන්නේ ඊට පස්සේ අප්පෝ බලන්නකෝ ඒක ගල. මට ඔය ඇද කර පෙන්නන්න ඕනේ. ඇද කර කියනවා බලන්න පුළුවන් Instagram එකට මම මේවා Instagram වල reel වශයෙන් මේ ටික දාන ටික මේ 4-5 එකතු කරලා එක reel එකක් විතර හදලා TikTok වලින් Facebook all එකට දෙන්නේ ඔයාලට. එහෙම තමයි reel කරනකොට කරේ මට ඒක ලේසි හින්දා. ඒකට මට සමාවෙන්න රානු දිසානායක නංගි හිම කොහෙද යන්න එපා කියලා කරන්න දෙයක් නැහැ නංගි. මගේ සුඛ වෘද්ධිය තමයි නම්බර එකට කරන්න වෙන්නේ. උඹලට පුළුවන් account එකක් හදාගෙන download කරලා එතකොට කියනවා මේ මම අනුදිසානායක මම ආවා කියලා. භාග්‍යවීර කොල්ලෙම ඉන්නේ දෙකෙන්. ඒ වගේ ඉන්නවල ළමයි මට සමාවෙන්න. මොකද ඔයාලගේ ජීවිතය අපේ ජීවිතේ නම්බර 1 අපි. ඒතර බලා ගන්න විදියක් නැහැනේ. අම්මා ඩෙලටකට කිම්බ කහනවා. දැන් බලා ගන්න විදියක් නැහැ. එන්න දිහාක් නැහැ. මොනවද හැලෙල පුරුදුලන් තියෙන මං කියන්නේ අර වගේ බඩු ටික. ඈ ඒතකොට කිම්බ කහනවා. මොකද නැක්කද නේ ගග නටන. මට ඔය වැඩක් නැහැ. තේරුණාද? මගේ කතාව මං කරගෙන අතිශය සාර්ථක මට්ටමකට මං ඇවිල්ලා තියෙනවා හැම දෙයකින්ම. තව පොඩි දේවල් මගේ ටිකක් හදාගන්න තියෙනවා. බොහොම සතුටින් මගේ ජීවිත කතාව මම ලෝකෙට කියනවා. මගේ චූටි බලල් පැටියත් එක්ක. ළමයිම කියලා වෙලා තියෙනවා අනේ අයි අපේ ගොල්ලෝ බලලු ඉන්න ඔය වගේ නම් කී කරු නැහැ කියලා. මගේ සතා එහෙම නෑ ළමයි. උන් බලන්න. සුදු නෝනා. ඈ පැටියෝ. මොනවද ඔයා කියන්නේ? ඈ? දැක්කද? ළමයි ඔයාලා දැක්කද? වචනය කෙනෙකුට ඇඟේ ඇතිලෙනවා යා කතා කරනවා මම නිදාගත්ත එහා පැත්තෙන් බලන් ඉඳ මූණ දිහා බලන් ඉන්නවා නේද හොඳ ගතිගුණ තියෙන සතෙකුත් ඉන්නවා මට ඒක ස්වභාවධර්ම ශක්තිය අම්මට උකුණ වන්නම කියන්නේ පහුත් අතක ගම් කබර ගෑනු ටිකට කියන්නේ හොඳට හුත් හොදාගෙන ආය මුලක ඉඳන් ගස්ස ගන්න කියලා තමයි කියන්නේ